ඉතින් දැන් තියෙන ආර්ථිකයේ කෙටිකාලීන හැසිරීම ආර්ථිකයේ කෙටිකාලීන හැසිරීම තුළ සමහර ඉල්ලුමේ පවත්නා දෝලනයක් මත සමස්ත නිමවම ආදායම් හා සේවා නියුක්ති මට්ටම යනාදී හටගන්නා උච්චාවචනය දක්නට ලැබේ. වෙළඳපොළ ආර්ථිකයක සැබෑ නිමවුම් කාලයක් සමග වෙනස් වන්නේ සුමට ආකාරයට නොවේ. උච්චාවචන සමූහයක් ඔස්සේය. සමහර ඉල්ලුමේ ඇතිවන දෝලනයක් මත මෙසේ කෙටි කාලීන උච්චාවචනයක් ඇතිවීම වෙළඳපොළ ආර්ථිකයක නෛසර්ගික ලක්ෂණයකි. මෙම දෝලනය ව්‍යාපාර වක්‍රස හැඳින්වේ. එබැවින් ආර්ථිකය කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර වක්‍ර ඔස්සේ නිරූපණය වේ. ආර්ථිකයේ දිගුකාලීන හැසිරීම ආර්ථිකයේ දිගුකාලීන වෘද්ධිය හා උද්දමන අවදමන හැසිරීම නිරූපණය වේ. කෙටි කාලීන ආර්ථික ක්‍රියාකාරීත්වයේ උච්චාවචන සමූහයක් ඔස්සේ සිදුවන දීර්ඝකාල උපනතිය තුළ පිරිනමන්නේ ආර්ථික වර්ධනයයි. එනම් විභව නිමවුම් මේ අඛණ්ඩ ප්‍රසාරණයයි. ආර්ථික වර්ධනය යන්නේ අදහස් කරන්නේ කාලයක් සමග විභව නිමවුම හටගන්න අඛණ්ඩ වැඩිවීමයි. විභව නිමවුම කියලා කියන්නේ උද්දමන අවදමන පීඩනය මගින් තොරව ආර්ථිකයට ඉපදීමේ හැකි තිරසර උපරිම නිමවුම් මට්ටම විභව නිමවුම් මට්ටම කියලා උද්දමන අවදමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි තිරසර උපරිම නිමවුම් මට්ටම. උද්දමන අවදමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි තිරසර උපරිම නිමවුම් මට්ටම විභව නිමවුම් මට්ටම කියලා හඳුන්වනවා. විභව නිමවුම් මට්ටම යන උපරිම නිමවුම් මට්ටමකින් තොරව තිරසාර ලෙස පවත්වාගෙන යා හැකි නිමවුම් මට්ටමකි. සාර්වාර්ථිකයේ දිගු කාල උපනතිය හෙවත් ආර්ථික වෘද්ධිය පෙන්නුම් කරන්න මේ විභව නිමවුම් ඔස්සේ. එන්න මෙහෙම තමයි මොකක් අඳින්නේ. පොඩ්ඩක් ඉඳ ඕන වෙයි මේකට. මෙහෙම ගත්තා. හරිද? මෙතන ඉඳන් මෙහෙම එන්න. ඊළඟට ඔන්න තමයි අඳින්නේ. අපි මේකට කියනවා ධන නිමවුම් පරතරය. ඍණ නිමවුම් පරතරය. මේකට අපි කියනවා ධන නිමවුම් පරතරය. මේකට අපි කියනවා ඍණ නිමවුම් පරතරය. හරි. මුදුනට පතුලට. එතන අපි කියනවා මුදුනට, මෙතනත් අපි කියනවා මුදුනට, මෙතනත් අපි කියනවා පතුලට, මෙතනත් අපි කියනවා පතුලට. මෙතන මුදුනට. මෙතන මුදුනට. මෙතන පතුලට. මෙතන පතුලට. මුදුනට පතුලට. හරි. මෙතන තියෙනවා කාලය, ටයිම්, කාලය. ටී කියලා දැම්ම කාර්යය අවුලන්නේ. වැඩි ටී කියලා නැවෙන්නේ නැහැ වැඩි. මෙතන බිඳුව, මෙතන නිමවුම. මෙතන අපි කියනවා සැබෑ නිමවුම. මෙතන අපි කියනවා සැබෑ නිමවුම. මේ වගේ මෙන්න මේ දිගට හදලා තියෙන මේක අපි කියනවා විභව නිමවුම. ව්‍යාපාර චක්‍රයක කාලය. එන්න මෙහෙම ගත්තා. ව්‍යාපාර චක්‍රයක කාලය. තමයි මෙන්න ගන්න. හරි. මෙම රූප සරණ අනුව ආර්ථිකයේ කෙටි කාල හැසිරීම ව්‍යාපාර චක්‍ර ඔසේද දිගු කාල හැසිරීම විභව නිමවුම් ඔස්සේ පෙන්වන්න කරේ. කෙටි කාලයේ සමහර ඉල්ලුමේ හටගන්නා දෝලනයේ හේතුවෙන් සැබෑ නිමවුම් උච්චාවචනය වන ආකාරය ව්‍යාපාර චක්‍ර මගින් නිරූපණය වේ. ඒ අනුව කෙටි කාලීන ආර්ථිකයේ නැගීම බැසින් දක්නට ලැබේ. ඒ දිගු කාලීන උපනති රේඛාව අනුව ආර්ථිකයේ සිමින් නොවද නැගීමක් පෙන්වන්න කරයි. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම සහ ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයේදී මේ විශ්ලේෂණ ඉතා වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ උඩට අපි කියනවා කියන්නේ මේක සාමාන්‍ය ව්‍යාපාරිකයෝ කරන්න දඟලන්නේ මෙන්න මෙහෙම. ව්‍යාපාරිකයෝ කියන්නේ මේ රජය හරි කරන්න බෑ මෙන්න මෙහෙම. නගින් යවන්න. හැබැයි නග පිකප් එක පොඩ්ඩක් මාරු කොච්චර කරත් තුරට මෙහෙම යනවා. සාමාන්‍ය ඔය
මෙහෙම උඩට යන්න ගොඩක් කල් යනවා. මෙන්න එකපාරට දැන් මෙතන ඉඳන් මෙන්න මේ ආකාරයට මෙන්න මෙහෙම බරස් ගාලා පල්ලෙහාට යනවනේ තට බරස් ගාලා. මෙන්න මෙතන මෙහෙම පල්ලෙහාට යනවනේ එකපාරට. ඕකට වැඩි කාලයක් යන්නේ. හැබැයි මෙන්න මෙහෙම උඩට යන එකට ගොඩක් කල් යනවා. කවිද නගිට ගොඩක් කල් යනකොට පල්ලෙහාට බයිට එච්චර ගොඩාක් කල් යන්නේ නැහැ. හරිද? ඔන්න ඔය තමයි කල්පනා කරන්නේ කතා කරන්න තියෙන්නේ. එච්චර. ඒකට මේ ව්‍යාපාර චක්‍ර ගැන හරිද? අවධි ටික පසුබැසීමේ අවධිය පොතුන අයියෝ ව්‍යාපාර චක්‍ර හරි දැන් මේක අපි එන්නනේ ඉවරයි ඉවරයි ආර්ථිකයේ දිගු කාලීන හැසිරීම අපි කතා කරා ඊළඟට අපි කතා කරන්නේ ව්‍යාපාර චක්‍ර තියෙන ඊළඟට ඒක අපි හෙට වගේ කතා කරමු. හෙට කියන්නේ ඊළඟ කොටසෙදි කතා කරමු. හරි? හරි.